6වෙනි ප්‍රශ්නය ගැඹුරු දේහ උෂ්ණත්වය සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා අඩු වූ විට සිදුවන්නේ පහත සඳහන් කුමන වෙනස් වීමද? අඩු ගැඹුරු දේහ උෂ්ණත්වය ඇති වෙන්නේ මොකක් නිසාද? දේහය තුල වැඩි තාප හානිය වැඩි වෙනවා. තාප හානිය වැඩි වීමත් අඩු තාප ජනන ක්‍රියා අඩුවීමත් නිසා. හරිද? ඒ නිසා තමයි ගැඹුරු දේහයේ උෂ්ණත්වය අඩුවීම පහළ යෑම සිද්ධ වෙන්නේ. එතකොට මේක ඉහළ නංවාගෙන සම්මත මට්ටමට ගේන්න නම් තාපලාභී යන්ත්‍රණ සක්‍රිය කරන්න ඕන. තාපලාභී යන්ත්‍රණ සක්‍රිය කිරීම තාප හානි යන්ත්‍රණ නිෂේධනය. තාප හානි යන්ත්‍රණ නිෂේධනය. හරිද? එතකොට තාප සංරක්ෂණය හා තාපලාභී යන්ත්‍රණ දේහ උෂ්ණත්වය වැඩි වීම දිරිගන්වනවා. ඒ සඳහා කරන්න පුළුවන් ඒව තමයි සමෙහි රුධිර වාහිනී සංකෝචනය කිරීම. සමේ ධමනිකා සංකෝචනය කිරීම තමයි සිදු කරන්න ඕන. ඊට පස්සේ වෙවුලීම කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන මගින් තාප ජනනය. ඊළඟට රෝම උද්ගාමක පේශිය සංකෝචනය. ඊළඟට රෝම උද්ගාමක පේශිය සංකෝචනය. සමේ රෝම උද්ගාමක පේශි සංකෝචනය. ඊට පස්සේ තයිරොයිඩ් හෝමෝනය හා ඇඩ්‍රිනලීන් රුධිරයට වැඩිපුර ස්‍රාවය උත්තේජනය. ඒතර රුධිරයේ ඇඩ්‍රිනලීන් මට්ටම වැඩි වීම වෙන්න ඕන. 26ට 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.